Hello creators, අනිතින් මේ සිටලා ඉන්නේ මගේ channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට අරගෙන ආවේ one click එකකින් Photoshop එකෙන් background එක remove කරගන්න විදිය. වැඩි කතාවක් නෑ අපි යමු වීඩියෝ එකට. මම සූදුපැදේ open කරගෙන ඉන්නේ Adobe Photoshop 2020 version එක. අනිවාර්යෙන්ම subscribe කරලා like කරලා comment කරලා share කරන්න. මම කලින් ready කරගෙන හිටියා. අපේ creation එකට අවශ්‍ය images දෙකක්. මේ දෙකේ තමයි background remove කරලා background replacement එකක් කරන්නේ. අපි යම් Photoshop වලට මෙතන තියෙන ෆයිල් වලින් new යන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් 2020 version එකට අප අප්ඩේට් එකක් one click එකකින් background remove කරගන්න. හරි. වැඩි කතාවක් නැහැ. අපි new document එකක් create කරගමු. මෙතනින් create new දෙන්න පුළුවන්. නැත්නම් file new දෙන්න පුළුවන්. නැත්නම් shortcut එක control N. තමයි shortcut use කරන එක හොඳයි. Photoshop වලදී lazy boring නැහැ. මෙතන file name එක example දෙන්න. example width එක 1920යි height එක 1080යි orientation එක landscape තියාගෙන resolution 72ක් තියාගමු මේක pixel ම තියාගන්න එනියෝ දෙන්න එපා RGB color mode තියාගෙන ඔව් RGB color profile එක sRGB මෙතනින් create දුන්නා ඊළඟට අපි file folder එක open කරගමු downloads වල අපි මෙන්න මේ image එක Photoshop වලට drag and drop කරගමු side by side තියාගෙන මේ විදිහට අතහැරගමු මෙන්න window එක enter දීලා okay කරගමු ඊට පස්සේ මෙතෙන් 2020 version එකට ආපු තව update එකක් තියෙනවා මේකෙනුත් අපිට background select කරගන්න background මේ select subject දෙන්න පුළුවන් මේකේ නම select subject මේ විදිහට select subject දුන්නා ඉතින් layer mask එකක් දුන්නා මේ විදිහට background remove කරගන්න පුළුවන් ආයි brush tool එකට ගිහිල්ලා keyboard express කරලා foreground background අතර මාරු වෙන්න පුළුවන් එතනින් මේ වගේ remove කරගන්න සහ ආයේ ගන්න පුළුවන් brackets keys තියෙනවා key අකුරට එහා පැත්තේ ඒකෙන් brush size එක වැඩි කරගෙන මේ වගේ මෙන්න මේ වගේ ආයේ අපිට background එක ගන්න පුළුවන් එහෙමම සාමාන්‍යයෙන් මේකට හුරුව තියෙන්න ඕන පොඩ්ඩක් ඊටත් වැඩිය ලේසි මම දැන් කියන්න යන ක්‍රමේ අපි ඒ ක්‍රමෙත් කරගෙන යමු control Z press කරලා undo කරගන්න පුළුවන් මේ වගේ control Z control shift Z press කරලා redo කරගන්න පුළුවන් මෙන්න මේ වගේ undo redo කරන්න එහෙම ඊට පස්සේ මෙතන window panel windows වල තියෙන properties කියලා එකක් properties වලට ගිහිල්ලා ඉතින් properties active කරගමු ඊට පස්සේ මෙන්න මෙතන image එක double click කරලා වෙනම tab එකක මේක open වෙයි මෙතන තියෙන lock icon එක උඩ double click කරලා unlock කරගන්න ඊට පස්සේ properties panel එකට ගියා properties ගියා මෙතනින් remove background දුන්නා ලේසියෙන්ම background remove කරගන්න පුළුවන් අපිට ඉතින් select subject එකේ progress එකක් යනවා යනකම් අපි ඉන්න ඕන මේ වගේ තව පොඩ්ඩයි හරි ඔන්න මේ විදිහට අපි background එක remove වෙලා තියෙනවා ලස්සනට ඊට පස්සේ මෙතන layer panel එකට ගිහිල්ලා ඕන brush tool එකට convert වෙලා මේ වගේ අපිට ගන්න සහ keyboard එක express කරලා redo කරගෙන මේ වගේ තව remove කරගන්න පුළුවන් අපිට මේ වගේ තැන් තියෙන ගාන take කරගන්න ඕන හරි මම දැන් මෙතනදී good කරන්නේ මේ විදිහටම තියා background replacement එකක් කරන්න යන්නේ මගේ picture folder එකේ තියෙන wallpapers background එකක් විදිහට wallpaper එකක් ගමු මෙන්න මේ wallpaper එක ගමු drag කරලා drop කරලා Photoshop වලට මේ විදිහට මේ window එක enter press කරන්න ඊට පස්සේ okay වෙනවා මේ අපේ layer එක යටට ගෙනහිල්ලා මේ මොකද්ද ඒ layer එක select කරලා fill එකට ගියා
බ්ලර් ගියා ගාෂන් බ්ලර් ගියා පොඩ්ඩක් සාමාන්‍ය ගානට තියා ටික කැමති ගානට තියා ඕකේ කරගමු මීට වැඩිය ලස්සනට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මම මේක ටිකක් ඉක්මනට කරන්නේ මෙතන ග්‍රේඩියන්ට් එකක් දෙන්න පුළුවන් අපිට ලයිනර් එක රේඩියල් දෙන්න මේක රිවර්ස් දීලා මේ වගේ දීලා ඕකේ කරගන්න පුළුවන් හරි ඉතින් ඔන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් රිප්ලේස්මන්ට් එක කරලා ඉවරයි මේ තියෙන්නේ අපේ කලින් ඉමේජ් එක මේ තියෙන්නේ රිප්ලේස් කරපු ඉමේජ් එක හරි ඊට පස්සේ අපි තව ඉමේජ් එකක් ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරගමු මගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ මෙන්න මේ ඉමේජ් එක මේකත් මේ විදිහට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරගමු මේක උඩට ගෙනියමු මේ විදිහට මේක ඩබල් ක්ලික් කරලා ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකින් අපිට අයින් වෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන ලොක් එක උඩ තියෙනවා ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ අන්ලොක් වෙනවා මෙතන ප්‍රොපර්ටි පැනල් එකට ගියා මෙතන තියෙන සිරියස් සබ්ජෙක්ට් ඒක දීලා අපිට රිමූව් කරගන්න පුළුවන් මම සිරියස් සබ්ජෙක්ට් දුන්නා සිරියස් සබ්ජෙක්ට් දුන්නාට පස්සේ අර වගේම ප්‍රෝග්‍රස් එකක් ගිහිල්ලා මේකේ සබ්ජෙක්ට් මෙන්න මේ විදිහට සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඊට පස්සේ ලේයර් පැනල් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ලේයර් මාස්ක් අයිකන් එක ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙනවා අපි මේකට බෑග්ග්‍රවුන්ඩ් රීප්ලේස්මන්ට් එකක් කරගමු මගේ වෝල්පේපර් ෆෝල්ඩර් එකේ තවත් ඉමේජ් එකක් මෙන්න මේ ඉමේජ් එක මෙන්න මේකත් දැන්නේ මම කලින් දැම්මේ මට මතක නෑ මේක තමයි මම කලින් දැම්මේ ඒකින් හින්දා අපි අනිත් එක දාගමු මෙන්න මේක දාගමු හරි මේ විදිහට මේ වින්ඩෝ එක එන්න දීලා ඕකේ කරගමු මේක පහළට ඩ්‍රැග් කරන් යන්න ඊට පස්සේ මේ වගේ අපේ ඔබ්ජෙක්ට් එක උඩට ආවා මෙතන අපේ බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරලා ෆිල්ටර් ගියා බ්ලර් ගියා ගාෂන් බ්ලර් දෙන්න පුළුවන් ලේස් බ්ලර් දෙන්න පුළුවන් මේ වගේ ගාෂන් බ්ලර් එකක් දෙමු ඊට පස්සේ මෙතනින් ග්‍රේඩියන්ට් එකක් දෙමු ග්‍රේඩියන්ට් මේක ඕකේ රේඩියල් රිවර්ස් මෙන්න මේ වගේ ලස්සනට හරි ඉතින් මේ තියෙන අපේ කලින් ඉමේජ් එක මේ තියෙන අපි බෑග්ග්‍රවුන්ඩ් රීප්ලේස් කරගත්ත ඉමේජ් එක මේකත් සේව් කරගෙන අපි වීඩියෝ එක ඉවර කරමු එහෙනම් අදට ගිහින් එන්න මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරගෙන තියාගෙන අලුත් වීඩියෝ එකකින් set වෙමු